හයි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ පැණි බේරෙන රසම රස වටලප්පන් රෙසිපි එකක්. මේ විදිහට ලස්සනට සිදුරු තියෙන්න වටලප්පන් එකක් ලේසියෙන් හදාගන්න විදිහ තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු මේ රසම රස වටලප්පන් එක ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම සීනි මේස හැඳි 3ක් එකතු කරගෙන සීනි කැරමල් එක හදාගන්න ඕනි. මෙතනදී සීනි ටික කර කරගන්න එපා. එතකොට තිත්ත රසක් එනවා. වටලප්පන් එකට ලස්සන දුඹුරු පාටක් ගන්න තමයි මේ විදිහට සීනි කැරමල් කරගන්නේ. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ නටන උණු වතුර මේස හැඳි 3ක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනි. ඒකටම මම උකු පොල් කිරි මිලිලීටර් 350ක් එකතු කරගන්නවා. මෙතන පොල් බෑයක කිරි තමයි මම අරගෙන තියෙන්නේ. පොල් කිරි ටිකත් හොඳට රත් වුණාට පස්සේ මේකට මම හකුරු එකතු කරගන්නවා. හකුරු ග්‍රෑම් 250ක් පොඩි කෑලි වලට කපාගෙන තමයි මම එකතු කරගන්නේ. හකුරු ටිකත් මේ විදිහට හොඳින් දිය කරගන්න ඕනේ. හකුරු ටික හොඳින් දිය වුණාට පස්සේ වෙනම භාජනයකට මේ ටික අයින් කරගෙන හොඳට නිවෙන්න පැත්තකින් තියාගන්නවා. අපිට දැන් මේකට බිත්තර 5ක් අවශ්‍ය වෙනවා. මම මෙතනදී සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 5ක් තමයි අරගන්නේ. ඔයාලා පොඩි බිත්තර ගන්නවා නම් බිත්තර 6ක් එකතු කරගන්න. බිත්තර ටික බීට් කරගන්න කලින් වැනිලා තේ හැන්දක් සහ කුඩු කරගත්ත සාදික්කා එනසල් මේ ටිකත් මේ වෙලාවෙදිම එකතු කරගන්නවා. ඒ වගේම ලුණු කොඩු සල්පෙකුත් එකතු කරගෙන බිත්තර ටික හොඳට බීට් කරගන්න ඕනි. මම මෙතනදී විනාඩි 4ක් වගේ මේ බිත්තර ටික හොඳට බීට් කරගත්තා. දැන් මේකට කලින් හදලා නිවෙන්න තියාගත්ත මිශ්‍රණය එකතු කරගන්නවා. මේ වෙලාවේදී අනිවාර්යෙන්ම ඇඟිල්ල දාන්න පුළුවන් තරමට හොඳට මේ මිශ්‍රණය නිවිලා තියෙන්න ඕනේ. මේ ටිකත් එකතු කරගෙන හොඳට මේ මිශ්‍රණය දැන් කලවම් කරගන්නවා. අපි එකතු කරගත්ත හකුරු මිශ්‍රණය සහ බිත්තර ටික හොඳට කලවම් වෙන්න ඕනේ. දැන් මම ස්ටීම් කරගන්න භාජනයේ තෙල් ටිකක් ගාගෙන හදාගත්ත මිශ්‍රණය පෙරාගෙන තමයි භාජනයට එකතු කරගන්නේ. දිය උනේ නැති කෑලි තියෙනවා නම් ඒ කෑලි ටික අපි අයින් කරගෙන තමයි මේ මිශ්‍රණය ස්ටීම් කරගන්න ඕනි වෙන්නේ. දැන් වතුර යන්නේ නැති වෙන්න ෆොයිල් එකකින් මේ භාජනය හොඳට ආවරණය කරගන්න ඕනේ. මේකට මෝඩියක් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම හොඳට වතුර රත් වුණ රයිස් කුකර් එකේ තියාගෙන තමයි මේ වටලප්පන් එක ස්ටීම් කරගන්නේ. හරියටම විනාඩි 40ක් 45ක් වගේ මේ වටලප්පන් එක ස්ටීම් කරගන්න අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ විනාඩි 45ක ස්ටීම් කරගත්ත මගේ වටලප්පන් එක. මේ විදිහට මැදට ටූත් පික් එකකින් ඇනලා බලන්න හොඳට තැම්බිලාද කියලා. හොඳට තැම්බිලා නම් ටූත් පික් එකේ මිශ්‍රණය ඇලෙන්නේ නැතිව තියෙන්න ඕනි. ඉතින් මගේ වටලප්පන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේක හොඳට නිවෙන්න තියාගන්න ඕනි. මේ තියෙන්නේ නිවුනට පස්සේ අනිත් පැත්ත හරවගත්ත මගේ වටලප්පන් එක
මම මේ විදිහට කජු ටිකක් උඩින් තියාගෙන වටලප්පන් එක සරස ගන්නවා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මම හදාගත්ත පැණි බේරෙන රසම රස වටලප්පන් එක. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. රස කොහොමද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.